මේ වීඩියෝ කියන්නේ මේ FB එකේ මගෙන් අහපු ප්‍රශ්න කිහිපයකට උත්තර අරගෙන ඒකේ ගොඩක් කට්ටිය අහලා තිබුණා මේ සෝලෝ යනකොට හොල්මන් සීන් වෙලා නැද්ද කියලා. මට වැඩි සෝලෝ යන කට්ටිය ඉන්නවා ලංකාවේ ඇත්තටම. මාත් යම් කිසි ප්‍රමාණයක් සෝලෝ ගියපු කෙනෙක්. වීඩියෝ දැම්මේ නැති වුණාට එතකොට ඇත්තටම මේ මම පළවෙනිටම සෝලෝ යන්නේ කියලා තෝරගත්තෙත් බබර ගලපතන. ඒක මම යන ගම්ම දන්නේ සෝන් කනත්තක්ද කියලා. ගියාට පස්සේ තමයි දන්නේ ඒක සෝන් කනත්තක් කියලා. මම යන දවසේ මිනිහක් ඒකේ මේ වල දාලා තිබුණා. ඒ කියන්නේ මම යනකොටම මේ තොරණ ගහලා ඒ කියන්නේ යන දවසට කලින් දවස් වගේ තමයි මේ වල දාලා තියෙන්නේ. එදා ඇත්තට මගේ හිතේ චකිතයක් තිබුණා. නමුත් මට ප්‍රශ්නයක් වුණේ මම කැම්පින් එක කරලා ආවා. ඊළඟට එතන යම්කිසි ප්‍රශ්න වගේක් වෙනවා කියලා කියනවා. කියන මං කැම්පින් එක කරලා ආවට පස්සේ ගොඩක් කට්ටිය කතා කරලා කිව්වා ඔය කතාව. දැනට මේ මට එතන කිසිම සිදුවීමක් වුණේ නැහැ. රෑමෙද මේ සද්ද බද්ද වගේ ඇහුණා මම නැගිටලා බලද්දී බල්ලෝ ටික තමයි අර මගේ කුණු කවරේ තමයි අදින්නේ. මං ඊපාරේ ගහකින් ඇල්ලුවා. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊළඟ දවසේ මම ගියා රත්කලිය පතනට. එතන සෝලෝ හිටියේ. එතන කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. සේෆ් ගමේ අර පොඩි කට්ටිය එනවා සරින් සරේ ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. සේෆ් ප්ලේස් එකක් එතන. ඊළඟට වැදගත්ම දේ තමයි මට හොල්මන් වුණා කියලා දැනෙච්ච එකම තැනක් තමයි සූරියකාන්තේ. සූරියකාන්තේ මම ගියා සෝලෝ කැම්පින් කරන්න උඩම ප්ලේස් එකට යට ප්ලේස් එකේ. කියන්නේ පළවෙනි වංගුවම නෙමෙයි උඩම තියෙන වංගුව නෙමෙයි අර ඊට යට ප්ලේස් එක ගහත් එක්ක තියෙන තැන මම කරේ. එදා වැස්ස දවසක් හුලඟක් තියෙන හොඳටම. එදා මම කැම්පින් කරලා සොජේසස් වගේ කෙම් බැදලා ඔක්කොම කරලා නිදා ගන්න හදද්දි මහා අයියෙන් රෑ හූ කියන්න පටන් ගත්තා. පස්සේ මමත් බය වුණා පොරු කියන්න. මොකද ඊට පස්සේ මම උදේ කමන්නේ මම එළියට යන්නේ නැහැ දැන්ට. එහෙම කොහොම හරි කරලා ඉන්නවා කියලා හිතාගෙන හැම්ෆ්‍රී දෙක ගන්න සින්දුකුත් දාගෙන මං කොහොම හරි කරලා එදා මැනේජ් කරගත්තු උදේ වෙනකම්. උදේම නැගිටලා බලද්දි ඒ විදිහටම මට ඇහෙනවා ආයි සද්ද සැරින් සැරේ. මං ඊට පස්සේ උදේ බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ ඒ කියන්නේ අර කුළුණු අතර මේ කරලා කේබල් ගහනවනේ ඒක ස්ටේබල් කරන්න. ඒ අතරින් හුලං යනකොට තමයි අර ඌ කියලා සද්ද ඇහෙලා තියෙන්නේ. ඒ කියන්නේ කන්ද යට ඉඳන් උඩ හුලං ගහනකොට. ඒ කේබල් අතරින් හුලං යනවා. ඇත්තටම එදා මේ ඔය උදේ වෙනකම් හුලඟ තිබුණ නැත්තම් මම තාම හිතනවා එතන මේ හොල්මන් තියෙනවා කියලා. ඇත්තටම මන්ට සෝලෝ කැම්පින් ගියපු ඊළඟ කබරගල ගියා. කබරගල පීක් දෙකේම ගහලා තියෙනවා. ඊට පස්සේ අතන වැල්ලම්පිටිය විව් පොයින්ට් එක තියෙන්නේ. ඔයාලා කියන්නේ දොළොස්බා විව් පොයින්ට් එක. එතනත් තියෙනවා කිසිම ප්‍රශ්නයක් කියලා නැහැ සෝලෝ. වෙනවයි කියන ගොඩක් තැන්වලට බලමු අපි ගිහින් ඉස්සරහට. මට කියන්න තියෙන්නේ මේ ඇත්තටම හොල්මන්ගෙන් කියලා දෙයක් මේ වෙනතුරු මට දැල්ලා නැහැ. ඊට පස්සේ තව එකක් මට ගොන් ගල යන දවසේ සෝලෝ කැම්පින් කරන්න යන දවසේ මට යන්න වෙලා මදි වෙලා මම අර යනකොට හම්බ වෙනවා දේවාලේ පව් කරලා ටිකක් උඩ යනකොට මට තේ වත්තක අයිනක මම කැම්පින් එක ගහගත්තා. මට යන්න වෙලා මදි හින්දා. ඒකට රෑ 9ක් 10ක් විතර වෙලා. එදත් මං කැම්පින් කරලා ඔක්කොම කරලා උදේ බලනකොට ඉඳලා තියෙන සෝන් ගණත් එක. ඒ කියන්නේ තේ පැලැස්සෙන් සෝන් දෙකක් තුනක් තමයි තිබුණේ. මම ඒක රෑ දැක්කේ නැහැ. රෑ දැක්කම මට පොඩි චකිතයක් ඉන්න ඉඩ තියෙනවා. රෑ දෙකම නැති හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. මේ සමහර තැන්වල මම මේක ඇත්ති නැති කියන්නේ නැහැ. මොකද මේ සමහර කට්ටිය පිළිගන්නවා සමහර කට්ටිය පිළිගන්නේ නැහැනේ. වෙලා තියෙන්නේ මේ මට මේ වෙනකම් වෙලා නැහැ. ඒකින්ද මට ඒ දේ කියන්න බෑ. මොකද අර සූර්යකාන්ත එකත් උදේ වෙනකම් අර උලන් සද්ද තිබුණ නැත්තම් මට සමහර විට මම ඒක මේ කොටට බැර කරන්න දෙතිබුණා. මං උදේත් හූ කියන හඳ ඇහුණ හින්දා තමයි මම පොඩ්ඩක් බැලුවේ. ඒකට තමයි මට තේරුම් ගියේ මේකෙන් තමයි මට රෑ මේ සද්ද ඇහුනේ කියලා. ඊළඟට මං කොහොමත් ගියාට පස්සේ රෑ 10 විතර ලයිට් එක ඔෆ් කරනවා. හොඳ
ෆෝන් මේ ටෝච්චක් ළඟ තියන් ඉන්නේ හදිසියකට තමන්ගේ සේෆ්ටියකට ඕනම දෙයක් ළඟ තියාගන්න. ඒ කියන්නේ පීයක් පොරවක් ඒ වගේ දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පවර් බැංක් එක පේනවා ඇති මේක සයිස් එක මිලි ඇම්පියර් 50000 සාමාන්‍යයෙන් සෝලෝ දවස් 2කට 3කට ඩ්‍රෝන් එක charge කරලා මේකෙන් හොඳටම ඇති ඇස්පර් මේක බ්‍රෑන්ඩ් එක 8200ක් වගේ තමයි උනේ. මම ටැබ් එක charge කරනවා මේකෙන් iPad එක කිසිම අවුලක් නැති පවර් බැංක් එකක් පොට් 22 ඒවත් එක තමයි මම වැඩි කරගෙන යන්නේ. තව ගැටලු එහෙම තියෙනවා නම් අහන්න. කෑම්පින් ටෙන්ට් පිළිබඳව අහලා තිබුණා. ඒක ඊළඟ වීඩියෝ එකේ දාන්න. ඔය 10000ට අඩු ඒවා ගන්න try කරන්න එපා. අපරාධ චුට්ටක් ඉවසලා ඉඳලා හොඳ එකකට යමු. මම ඊළඟ වීඩියෝ එකේ දාන්න ටෙන්ට් වර්ග මොනවද හොඳ ඒ ටික. ලයිට් එකක් එහෙම තියෙනවා මං ගාව හොඳ එකක්. මම ඒක ඔයාලට රිවිව් එකක් දාන්න. මම දාන්න හිටියේ මේ කරදරත් එක්ක බැරි වුණා. එනම් සෙට් එකටම සුබ දවසක්. අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. මේ මොනවට ප්‍රශ්න තියෙනවා නම් මට දාන්න. ඔය දාපු ඒවට තමයි මම උත්තර දුන්නේ. තව තියෙනවා නම් දාන්න. මම අනිවාර්යෙන් කියලා දෙනවා. මේ මම එහෙම කියා දෙන්න ඇතර දෙයක් නෙවෙයි. අහන ඕනම කොල්ලෙක්ටින් ඕනම දෙයකට මං ගාව උත්තරේ මං කියනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙය කියලා මං ගාව තියෙනවනම් තියෙන දෙයක් හරි දෙනවා. අපි මේ කොහොමද එක මුදුවෙන් සෙට් වෙලා කරන වැඩක් නේ. අපේ සෙට් එක කොහොමත් ඒක අමුතුම සෙට් එකක් ඉන්නේ. පරිසරය ආදරය කරන සෙට් එකක් නේ. ඒක එකමුතුකම ඒ විදිහටම තියෙනවා. මොකද මං ගොඩක් තැන්වල දැක්ක ආධාර බෙදද්දි එහෙම ගොඩක් කට්ටිය එකතු වුණා. අපිත් එකතු වුණා. ලොකු ලින්ක් එකක් තියෙනවා. අපි ඒ විදිහට දිගට මිනු කට්ටියටම සුබ දවසක්.